කරන්න ගියත් ඒක අන්තිමට අපේ කරේ පිටින් යනවා. නැද්ද මුදලාලි මම කියන්නේ? ඇයි මං මොකද වෙලා තියෙන්නේ? නෑ මුකුත් වෙලා නෑ. මම නිකන් කිව්වේ මුදලාලිලාට දෝන්නේ නැති මගුලක් නෑනේ. මුදලාලි වතුර කෝප්පයක් දෙන්නකො බොන්න. මේ මුදලාලි තුණු වතුර කෝප්පයක් ඈ. ඒවා මරුවක් තියෙනවා. මුදලාලි මේ අනේ ඕකටම සීනි යන්දකුත් දාලා දෙන්නකෝ. ප්‍රාදෙවිල්ලක් තියෙනවා අප්පා. මේ මුදලාලි අනේ ඕකටම මේ තේ කුඩු චුට්ටක් දාන්නකෝ. උගුරේ අමාරුවට හොඳයි කියනවනේ එහෙම බොන එක. කපිල උඹට තේ එකක් ඕන නම් කෙලින්ම තේ එකක් ඉල්ල. මට තේ එපා. තේ බොන්න සල්ලි තියෙන්න බෑ. ඒ හින්දා වතුර එකක් කිල්ලුවේ මනුස්සකමට දෙන්න බැයි නම් දෙන්න බෑ කියන්නේ. දෙන්න. තේ එකක් දෙන්න රුපියල් 100ක් තියෙනවා. පරිප්පු වඩේ කාලා. ඔය පරිප්පු වඩේද? ඔය පරිප්පු වඩේද? උදු වඩේ නේද? බලන්න මුදලාලි මේ උදු වඩේද පරිප්පු වඩේ සයිස් නේ. හොයන්න බෑ සම්පූර්ණ පරිප්පු වඩේ කියලා උදු වඩයක් කරනවා. උදු වඩේ තමයි ඉලකුත් තියෙන්නේ. මේ ඉතින් උඹලා මේ උදේ මොකද්ද බා? නෑ මුකුත් නෑ. ඒක තෝරන්නේ නැති මගුලක් නෑනේ. මුදලාලි ගාන බලන්නකෝ. දැන් මොනවද ගත්තේ? වඩේයි ප්ලේන්ටියයි. කොහෙද වඩේ ප්ලේන්ටියයි? ඇයි අර හොරෙන් ගත්ත වඩේත් එක වඩේ දෙකයි. කවුද හොරෙන් ගත්තේ? මුදලාලි ඉතින් කාප්පීපු දේවල් කියලාකන් ඉන්නේ නෑනේ. වඩේයි ප්ලේන්ටියයි වඩේයි. මේ කපිලගේ ඔය කෑම දෙවීමට වංචාව නෑනේ. ගාන කීයද කියන්නකෝ. ඒ වඩේත් එක 90යි. 90යි. මෙතන රුපියල් 100ක්ම තියෙනවා. එහෙම කපිල කෑම බීමට වංචා කරන මිනිහෙ නෙමෙයි. මයියරෝ යන්නේ. පුදුම කට්ටෙක් නෙමු. කපිල මේ ඉරිච්ච 100ක් දීලා දෙන්නේ. අර ඉතුරු රුපියල් 10ට සෙලෝ ටේප් එක කරන් අලව ගන්න එක ඇත්තේ.